අද පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාදයේ අතරතුරේදී සිද්ධ වෙච්ච අශිෂ්ට අශීලාචාර හිරිකිත ලැජ්ජ නැති කතාබහක් සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිරු ටීවී එකේ තමන්ගේ ප්‍රවෘත්ති විකාශය අතරතුරදී මේ සංවාදය පෙන්නවා. මේ සංවාදය පොඩ්ඩක් බලලා ඉන්න. පුනරුද්දය යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ ඔබතුමාට ආචාර්ය උපාධිය තියෙන්නේ ඒකෙන්ද මේ ඒ ආචාර්ය උපාධිය දැන් තාම ගෙනල්ලා දෙන්නේ නැහැ මොකද්ද ඒක සම්බන්ධව කියන්නේ? ඕක පොයින්ට් එකක් නෙවෙයිනේ. ඒ තමයි ඉතින් මම ඇහුවේ. ඒ උපාධිය කියන්නේ. ඕකට දඟලන්න එපා. කෝ ආචාර්ය උපාධිය? ගරු අසිත නිරෝෂන්. ඕන්න තියන්නේ දලා ගන්න. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග කඩ කරමින් මේ සභාව අනිසි ලෙස එතුමාට ඇති බලතල පාවිච්චි කරන්න උත්සාහ කරා. මේ සම්ප්‍රදායන් විහිළුවට ලක් කරමින් පාර්ලිමේන්තුවේ කාලය සහ ගෞරවය කෙලසන්න උත්සාහ කරනවා. ගෞරවය කළසලා තියෙන්නේ මම නෙවෙයි. කතානායක පුටුවේ තමන්ගේ ආචාර්ය උපාධියක් තියෙනවා කියලා බොරු ආචාර්ය උපාධියක් මේ වෙනතුරු හොයාගන්න බැරි වෙච්ච රන්වල පැතුමාගෙන් මම ප්‍රශ්නේ ඇහුවේ. සාමාන්‍ය රංගවල බලකාය කියලා අපි මෙච්චර කල් හැඳින්නුවේ මේ රටේ ජන සංගීතය ජනප්‍රවාදයේ ඇසුරෙන් විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරපු රටේ නම ජාත්‍යන්තරයට පවා අරන් ගිය දක්ෂ කලාකාරයින්ගේ එකතුවක් විදියට තමයි අපි රංගවල බලකාය හඳුන්වන්නේ. හැබැයි මේ මෑතක ඉඳලා මේ අලුත් පාර්ලිමේන්තුව බිහිවීමත් එක්කම අලුත් රංගවල බලකායක් හැදිලා තියෙනවා. ජෙනුයින් රංගවල බලකාය වගේ නෙමෙයි මේ අලුත් රංගවල බලකාය. තමන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්, තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇචීව්මන්ට් සම්බන්ධයෙන් පට්ටපල් බොරු ගහලා, මිනිස්සු රවට්ටලා, මිනිසුන්ව නන්නත්තර කරලා, මිනිසුන්ව රැවට්ටුවා කියන එකවත් පිළිගන්නේ නැතුව ඒ කියපු බොරු මත තව බොරු ගහමින් සමාජයේ ඉස්සරහා ක්‍රෙඩිබිලිටි ලොස්ට් එකක් වෙච්ච කණ්ඩායමක් තමයි මේ අලුත් රංගවල බලකාය නියෝජනය කරන්නේ. මේ රංගවල බලකායේ ප්‍රධානිය තමයි අපේ හිටපු කතානායක මෙතෙක් තමන්ගේ ආචාර්ය උපාධිය අපේ සමාජයට ගෙනල්ලා පෙන්න ගන්න බැරුව අසරණ වෙලා ඉන්න ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්ති හිතාමතාම කඩමින් හැසිරෙන අශෝක රන්වල. ඒ අශෝක රන්වලටම හරියන සෙට් එකකුත් එයා වටේ ඉන්නවා. මේ ආණ්ඩුවට අශෝක රන්වල කරමින් තිබෙන විනාශය සාධාරණීකරණය කරන, එයාට විරුද්ධව කිසිම විනය ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතුව එයාව ආරක්ෂා කරන මේ සමාජයේ ඉස්සරහා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ඕනේ කියලා එකතු වෙච්ච මිනිස්සුන්ගේ මූණට ගොම බාල්දි වලින් ගහන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ජාතික ජනබලවේගයේ ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි මේ ඇයි විශේෂයෙන් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කතා කරන්න ඕනේ? එතකොට කොහොමද මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අපි කතා කරන්න ඕනේ නැද්ද? නෑ, අපි අනිවාර්යයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන්, ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. අපි හැමෝම අනිවාර්යයෙන්ම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක් හදාගන්න රටේ අපිපත් කරලා යන මන්ත්‍රීවරුන්ගේ සුසුකම් සම්බන්ධයෙන්, ඒගොල්ලන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සංවාදයක් රට ඇතුලේ හදන්න ඕනේ. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒක ජාතික ජනබලවේගයටත් පොදුයි. ඒක සමගි ජනබලවේගයටත් පොදුයි. ඒක මුස්ලිම් කොංග්‍රසයටත් පොදුයි. ඒක හැමෝටම පොදුයි. හැබැයි මේ අනික් අය වගේ නෙමෙයි ජාතික ජනබලවේගය මේක ගැන විශේෂයෙන් සැලකිලිමත්. මොකද ඒගොල්ලෝ තමන්ගේ ජනවරම දිනාගත්තෙම මේ අනික් අයට නැති අමුතු විදියේ ශිෂ්ට සම්පන්න භාවයක්, අනික් අයට නැති විශේෂ සුදුසුකම් ටිකක්, අනික් අයට නැති අමුතු ජාතියේ දේවල් ටිකක් ඒගොල්ලන්ට තියෙනවා කියලා මිනිසුන්ව රවට්ටලා. ඒ රැවට්ටීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේ තත්ත්වය ඒගොල්ලන්ට උදා වෙලා තියෙන්නේ. ඒක නිසා අනික් අය ගැන කතා කරනවට වඩා වැඩි විශේෂ විදිහකට අපිට මේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ගැන කතා කරන්න සිද්ධ වෙනවා. අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර හිටපු කතානායක අශෝක රන්වල කතා කරලා ඉවරනායින් පස්සේ නැගිටලා අහලා තියෙනවා මේ කෝ ඔබතුමාගේ ආචාර්ය උපාධිය කියලා. දැන් මීට කලින් ඔබ මේ වීඩියෝ එක බැලුවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරුව හිටපු කතානායක ආචාර්ය රන්වල පොඩ්ඩක් ඇඹරිලා හිට මේට වෙලා වාඩි වෙලා හිටියනම් මේ ප්‍රශ්නේ මෙහෙමම යට යනවා. ඒ කියන්නේ දයාසිරි ජයසේකර මේ ප්‍රශ්නේ අහුවා අරයට උත්තරයක් දී ගන්න බැරි වුණා. ඒකේ විශේෂ ප්‍රවෘත්ති වටිනාකමක් හැදින්නේ නැහැ. හැබැයි මේ ඒ කතාව යන අතරතුරේදී නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය ජාතික ජනබලවේගයෙන් පත්වෙච්ච මේ හේමාලි වීරසේකර මන්ත්‍රීතුමිය කියනවා මේ අනවශ්‍ය කතාවක් නෙමේ කතා කරන්නේ. ඒක මයික් එකට ඇහෙනවා. ඕන්න තියන්නේ දලා ගන්න. එයාට අනුව මේ බොරු කියලා ඡන්දෙ දිනපු අශෝක රන්වලගේ උපාධිය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන එක අනවශ්‍ය කතාවක්. වැඩක් නැති දෙයක්. කොහොමද මේගොල්ලෝ දැන් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට උපාධියක් නැති වෙන්න පුළුවන්. ආචාර්ය උපාධියක් නැති වෙන්න පුළුවන්. සමහර විට මේ මනුස්සයා උසස් පෙළ සමත් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ සමත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි එයා ඒක කෙලින්ම කියනවා නම් ඒ මනුස්සයා ඒක ජෙනුයින් මනුස්සයෙක්.
දැන් මම ඒකයි කියන්නේ. ඔය ආචාර්යකම බොරුවට කියපු අශෝක රන්වලට වඩා තමන් ඉංග්‍රීසි දන්නේ නැහැ. තමන් එහෙම ලොකු අධ්‍යාපනයක් ලැබලා නැහැ කියලා කියන චාමස සම්පත් ජෙනුයින් මිනිස්සෙක්. මොකද කෙලින් රුජුව තමන්ගේ ඇත්ත තත්ත්ව මිනිසුන්ට කියලා තමයි ඡන්දය අරන් තියෙන්නේ. තමන්ට නැති දෙයක් බොරුවට පෙන්වන්න ගිහිල්ලා ඡන්දය අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ටික පවත්වාගෙන යන්නත් එපා. මෙහෙම ඉතින් එකපාර නැගිටලා දයාසිරි ජයසේකර නිකන් ඕම් ප්‍රශ්නයක් ඇහුවාම විනාඩි 2-3ක් හරි කාලය නාස්ති වෙනවා කියලා අපිට තරක කරන්න පුළුවන් නේ. හරි. ඒක නිසා ඒකත් කමක් නැහැ කියමුකෝ. හැබැයි ඊට පස්සේ මේ තවත් කෙනෙක් නැගිටලා කියනවා මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට මේ කරන අපහාසයක් අගෞරවයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් යෑමක් ස්ථාවර නියෝග වලට පිටින් යෑමක් මේ කියන්නේ කවුද? කෞශල්‍ය ආරියරත්න. මේ රටේ විශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනි කියලා මේ රටේ විනිවිදභාවයෙන් යුතු සුපිලිපන් ආණ්ඩුවක් හදන්න ඕනි කියලා වේදිකාව උඩ මහ හයියෙන් කෑ ගහලා පහුගිය කාලේ මහ දැවැන්ත දේශපාලන අරගලයක් කරපු කෞශල්‍ය ආරියරත්න නැගිටලා කියනවා ওই වගේ ප්‍රශ්න අහුවාම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට හානියක් සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ මේ ස්ථාවර නියෝග වලට පටහැනි. ඒක නිසා ওই වගේ ප්‍රශ්න අහන්න එපා කියලා. රංගවල බලකායේ മന്ത്രിවරුන්ගේ හැටි තමයි මේක. කියන්නේ අශෝක රංගවල මොන දේ කරත් එයාව රකින්න. කියන්නේ ආණ්ඩුවේ ජඩකම, ආණ්ඩුවේ පාදඩකම අර කියපු පට්ටපල් බොරු කොච්චරද කොහොමද කියනවනම් ඒ ඕනම බොරුවක් ආරක්ෂා කරලා ආණ්ඩුව රැක ගන්න තමයි ඒගොල්ලෝ පිවිසිලා තියෙන මේ වැඩේට. මේකේ තියෙන වඩා හිරිකිතම දේ තමයි මේ දේශපාලන සංස්කෘතිය ශිෂ්ට සම්පන්න කරන්න ඕනි කියලා කතා කරපු අය අතර ප්‍රධාන පෙළේම චරිත ටික මේ පුද්ගලයාව ආරක්ෂා කිරීම. දැන් එක් වතාවක් මේ ආණ්ඩුව පත් වෙච්ච ගාම වගේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කිව්වා දේශපාලඥයෝ ඉස්කෝල වලට ගෙන්නන්න එපා. ඒක ඇත්තටම හොඳ දෙයක් නේ. දේශපාලඥයන්ට ඉස්කෝල ඇතුලේ කරන්න දෙයක් නැහැ නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ මිනිසුන්ගේ බදු මුදලින්. ඒකට විශේෂ දායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හෝ දේශපාලඥයෝ කාගෙන්වත්. සාමාන්‍යයෙන් උත්සව අවස්ථාවකට රටේ ජනාධිපතිවරයා රටේ අගමැතිවරයා වගේ කෙනෙක් විශේෂ අවස්ථාවකදී ගියාට කමක් නැහැ. මන්ත්‍රීවරු මේ Tamanට හිතෙන වෙලාවට ඉස්කෝලවල එක එක උත්සව වලට යන්න අවශ්‍ය නැහැ. ඒක පැහැදිලිවම මොන ආණ්ඩුවේ මොන කවුරු කොහොම කරත් ඒක වැරදි වැඩක්. ඒක වහාම අපි ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් අගමැතිතුමිය එහෙම කතාවක් කිව්වා. හැමෝම හුරේ දැම්මා. මාලිමාවේ මොෂින් මැෂින් ටික ඒ වැඩේ මාර ලස්සන්ට මේ හොඳයි නියම වැඩක් සුපිරි වැඩක් টොප් මරු නියමයි අපි හැමෝම මාලිමාවට නියම වැඩක් කියලා කිව්වා. හැබැයි මේ මෑතකදී හේනෙගම සෙන්ට්‍රල් එකේ තිබුණු උත්සවයකට හිටපු කතානායක අශෝක රන්වල ගිහිල්ලා තියෙනවා. හිටපු කතානායක අශෝක රන්වල මේ උත්සවයට ගියයින් පස්සේ ඕක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමක් සිදු වුණායින් පස්සේ ආණ්ඩුවට හරිනම් කරන්න තිබුණේ ඔව් මෙහෙම ගිහිල්ලා තියෙනවා අපි ඒක සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවා. අග්‍රාමාත්‍යතුමිය මින් පෙර ප්‍රකාශ කළ පරිදි දේශපාලඥයෝ මේ වගේ රැස්වීම් වලට නොයා ඉන්නවා නම් සුදුසුයි. ඒක සම්බන්ධයෙන් අපි අදාළ മന്ത്രിවරයා දැනුවත් කරන්න. ඕකනේ කියන්න තිබුණු උත්තරේ. ඔය උත්තරේ දුන්නා නම් ජෙනුයින්නේ ලස්සනයිනේ. ඡන්ද දීපු මිනිස්සුන්ගේ ත්‍රෙදි ටික පරිස්සම් වෙනවනේ. රටේ අගමැති විදියට හරිනි අමරසූරිය නැගිටලා කියනවා. නෑ මම එහෙම දේශපාලඥයින්ට පාසල් වල උත්සව වලට යන්න ඕනේ නැහැ කියලා වගේ කතාවක් කිව්වේ නෑ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ වගේ කතාවක් රටේ අගමැතිතුමිය කියනවා. ඒ කියන්නේ රටේ අගමැතිතුමියත් අර රංගවල බලකායේ සමාජිකයෙක් වෙලා තියෙනවා. තමන්ගේ ආණ්ඩුවේ മന്ത്രി කෙනෙක් කරපු නිර්ලජ්ජිත හැසිරීම තමන් ආචාර්ය උපාධියක් තියනවා කියලා බොරු කියලා ඒක රටේ මාට්ටු වෙලා තමන්ගේ කතානායකකමත් නැතුව ගියයින් පස්සේ සමාජයෙන් ප්‍රතික්ෂේප කළ යුතු චරිතයක්. හරිනම් පුත්තලමින් ආපු සනත් නිශාන්ත වගේ චරිතයක්. තිස්ස කුට්ටිය ආරච්චි වගේ චරිතයක්. ඉස්කෝලේකට ගියයින් පස්සේ ඒ ඉස්කෝලේ ළමයි දන ගහලා වඳින ෆොටෝසුත් දැන් තියෙනවා. දේශපාලඥයන්ට වඳින්න එපා කියලා කැම්පේන් කරලා ඒ ළමයි ලව්වම වන්ද ගන්න මිනිස්සෙක්ව ආරක්ෂා කරන්න රටේ අගමැතිත් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවා. මේ ආණ්ඩුව පෙරළන ප්‍රධාන කාර්යභාරය ඉෂ්ට කරන්නේ විපක්ෂ කවුරුවක්වත් නෙමෙයි මේ රංගවල බලකායේ മന്ത്രിලා ටික. ඒක නිසා මේ අනුර දිසානායකටයි මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනි කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒ කට්ටියටයි මේ රංගවල බලකායෙන් මේ ආණ්ඩුව ගලව ගන්න සිද්ධ වෙනවා. මේ රංගවල බලකාය කරමින් තිබෙන මේ අශිෂ්ට විලිලැජ්ජ නැති වැඩ ටික හින්දා ඉස්සරහට හරියට වැඩ කරන මේ රට ඇත්තටම ගොඩ දාන්න ඕනි කියලා
මේ වැඩේට මේ ගේම් එකට බැහැලා ඉන්න කවුරු හරි මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් එයාටවත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා. සහ ඡන්දෙ දීපු මිනිසුන්ටත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා. ඒ නිසා ආණ්ඩුව ඉක්මනටම මේ රටේ රංගවල බලකා දෙකක් ඕනේ. අර ජෙනුයින් රංගවල බලකාය අර ජනකවි කියන රටේ නම ජාත්‍යන්තරයට අරන් යන රංගවල බලකාය විතරක් තිබ්බහම ඇති. මේ රටේ නමත් කාලා තමන්ගේ පක්ෂේ නමත් කාලා තමන්ට ඡන්දෙ දීපු මිනිසුන්ගේ රෙදික් ගලවන අශෝක රංගවලගේ රංගවල බලකායට තිත තියන්න නම් දැන් කාලය ඇවිල්ලා.